2023 9 වෙනි රචනා ප්‍රශ්නේ තමයි දැන් අර උගන්නපු කොටස තියෙන්නේ. මේකේ තියෙන්නේ හිස්ටෝන ප්‍රෝටීන 8ක් වටේ දැන් කියවනේ හිස්ටෝන ප්‍රෝටීන 8ක් වටේ DNA දාමය පබළු වැලක් වගේ එතෙනවා. අපි මේකට කියනවා මොකක් කියලාද? මේකට කියනවා මේක 10 නැනෝමීටර විස්කම්භය සහිත කොටසක්. එතකොට මේකට කියනවා මොකක් කියලාද? මේ view head කියන්නේ නියුක්ලියෝසෝම. නියුක්ලියෝසෝම දෙකක් අතර තියෙන එකට මොකක් කියන්නේ මොකද්ද? සම්බන්ධක DNA. මෙයා තමයි සම්බන්ධක DNA කොටස. මේ චුට්ට ලිව්වනම් ඔයාට ලියා ගන්න පුළුවන් නම් මේ රචනා ප්‍රශ්නේ ලකුණු ගොඩක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ නියුක්ලියෝසෝම ඔහම තියෙනවනේ. ඔහමම නියුක්ලියෝසෝම දිගට තියෙනවා. මේ පළවෙනි පියවර. දෙවෙනි මේක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවරේදී වෙන්නේ මේ නියුක්ලියෝසෝම සහිත තන්තුව ප්‍රෝටීනමය ආධාරකයකට සම්බන්ධ වෙනවා. මේ කියන්නේ 20 වෙනි වතාව විතරයි ප්‍රෝටීනමය ආධාරකයට ඒ ප්‍රෝටීනමය ආධාරකය මෙන්න මේ තියෙන ප්‍රෝටීනමය ආධාරකය. හරි. ඊට පස්සේ මේ ව්‍යුහේ විස්කම්භය කොච්චරයිද? 300යි නැනෝමීටර විස්කම්භයක් සහිතයි. මෙයා නැවත මොකක් වෙනවද? මෙයා නැවත අර ප්‍රෝටීනමය ආධාරක තන්තුව මෙයා නැවෙනවා. මේ අට තියෙන මෙන්න මේ තන්තුව මම ඕනනම් AB කියලා දාන්නකො. මේ AB කියන කෙනා තමයි නැවෙන්නේ. මෙයා තමයි නැවෙන්නේ. මේ AB කියන කෙනා තමයි තවදුරටත් දඟර වැටෙන්නේ. එතකොට එයාගේ විස්කම්භය කොච්චරයිද? මේක කොටසක් 700යි නැනෝමීටර. එතකොට අවසානයේ තමයි ළමයි අර වර්ණ දේහේ මේක බාහුවක් 700යි බාහු දෙක 1400 නැනෝමීටර. ඔය ටික ලියා ගන්න පුළුවන් නම් මේ 2023 රචනා ප්‍රශ්නේ ලකුණු ගන්න පුළුවන්. මේ බලන්න මේකේ තියෙන පොයින්ට්. දැන් ක්‍රොමැටින් ගැන කියවනේ. DNA ලිහිල් වැසුරුණු යුක්‍රොමැටින් හෝ තදින් නැසුරුණු හෙටරොක්‍රොමැටින් ලෙස පවතී. එතෙන්ට පොයින්ට් 4ක්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පියවර 4 ලියන්න. පියවර 4 ලියන්න. මේ පියවර 4 තියෙනවා හිස්ටෝන ප්‍රෝටීන් 8යි කියන එක පොයින්ට් එකක්, නියුක්ලියෝසෝම කියන එක පොයින්ට් එකක්. අනිවාත නියුක්ලියෝසෝම එකිනෙක සම්බන්ධ වන්නේ මෙන්න මේ කොටස. මේ මොකද්ද මේ? ඒක තමයි සම්බන්ධක DNA කොටස. සම්බන්ධක DNA කොටසක් මගින් නියුක්ලියෝසෝම සර්පිල රටාවකට ඇඹරි. මෙයා සර්පිල රටාවකට ඇඹරි ක්‍රොමැටින් තන්තු සාධක. මේ තමයි ක්‍රොමැටින් තන්තු. ක්‍රොමැටින් තන්තු මෙයාගේ විස්කම්භය මේකේ විස්කම්භය 30 නැනෝමීටර 30 නැනෝමීටර තන්තුව නැවතත් 300 නැනෝමීටර තන්තුවක් බවට පත් වෙනවා ප්‍රෝටීනමය ආධාරකයකට සම්බන්ධ වෙලා. ඊට පස්සේ පුඩු කණ්ඩ ඩෝමීන් හඳුනන ඔය ටික ඔක්කොම කියලා දීලානේ තියෙන්නේ. එහෙනම් ලියන් ඉන්න.